යකඩෙන්ම හටගත්ත මලකඩ යකඩෙන්ම විනාශ කරනවා වගේ බුදුදහමක් විකෘති වෙන්නේ ඒක ඇතුළෙම ඉන්න අය අතින්. බුදුදහම විකෘති කරන අයයි බුදුදහම නියමාකාරයෙන් දේශනා කරන අය දෙගොල්ලම ඉන්නේ බුද්ධ ශාසනය ඇතුළෙමනේ. සාමාන්‍ය විවාහයට අනුව නම් සිවුරක් ඇඳගෙන තට්ටේ දාලා හිටිය පමණින්ම අපි රැග්ගල පිළිගන්නවා මෙයා භික්ෂුවක් කියලා. මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. මොකද ශ්‍රමණ ප්‍රතිරූපක නැත්නම් භික්ෂුව වගේ පෙනී හිටන අයට කරන්න තියෙන සුළු දෙයයි ඒ තමයි තට්ටේ ගාලා සිවුරක් දාගන්නේ. ඉතින් ඊට පස්සේ දාලා මේ ටික ලස්සනට කරගෙන ගියේ. ඒ නිසා අපි දැනගන්නට අවශ්‍යයි භික්ෂුවක් සහ භික්ෂුව වගේ පෙනී හිටන කෙනෙක් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියන එක. මේක දැනගන්න අපිට තියෙන මෙවල මොනවාද? නැත්නම් භික්ෂුවකගේ චරිතයේ ආකෘතිය අපි දැනගන්නේ කොහොමද? එහෙම අපහයි තියෙනවා. එහෙමත් තියෙනවා. ඒකට තමයි විනය කියලා කියන්නේ. බුදුදහම දැනගන්නට අවශ්‍ය කෙනෙක් භික්ෂුව හඳුනාගත යුතුයි. භික්ෂුව හඳුනා ගන්නට විනය දැනගෙන සිටිය යුතුයි. ප්‍රශ්නේ තමයි වර්තමානයේදී අපේ මේ විනය කියන එක අනිත් සියල්ලටම වඩා හැංගිලා තමයි තියෙන්නේ. අපේ සූත්‍ර ඕනතරම් අහන්නත් වෙනවා. අභිධර්මයක් කොහෙන් අහන්න හම්බ වෙනවා. නමුත් විනය එළියට ඇවිල්ලා නැති තරම්. ඒ නිසා මම පටන් ගන්නවා මේ විනය කියන එක එළියට දාන්නට. මම කලින් පොඩි නීතියකුත් දාලා බලුවා. මේ වැඩේ කරනවද නැද්ද කියලා හිතන්න විතරක් මට මාස 2ක් විතර ගියා. හේතුව එකක් අමාරුයි, දෙක වැඩේ ටිකක් බරයි. අමාරුයි කිව්වේ සමහර ශික්ෂාපද තේරුම් ගන්න අනිවාර්යෙන් අභිධර්මයේ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම තමයි විනය කියන සම්පූර්ණ පිටකය මේක අති විශාලයි. මේක කෙටි කරලා කියන එකත් අමාරු වැඩක්. බයන්නයි කියලා කිව්වේ ඇයි කියලා ඉස්සරහට යනකොට තේරෙන්න ගනි. බුද්ධාම කියන එක කවදාවත් ඇංගිලා කියනකොට බැලෙන්නේ නැහැ. අනිවාර්යෙන් මිනිස්සු දැනගන්න තමයි මේකේ බැබලීම සිදු වෙන්නේ. හංගලා තිබ්බ ගමන් වෙන්නේ බුද්ධාමට හානියක් මිසක් යහපතක් නෙමෙයි. කෙසේ නමුත් මේ වීඩියෝ එක පෙරගෙන ගියොත් පමණයි ඉදිරියට තථාගත ශාසනයෙහි ආයුෂයේව විනය දැනගැනීමට කැමති අය ෆලෝ කරගෙන යන්න.